යේ අලුත් අවුරුද්ද පටන් ගත්තා. පටන් ගන්න තියෙන දැන් ඔන්න මුල්ම තරගේ මැරතන්. ළමයි මාමලා ඉන්න උඩ අජන්ත මහතාගේ නිවසේ මේ අවුරුදු උත්සවය දරුණු විජය සමිතිය විසින් පවත්වනු ලැබුවා. එය ඇත්තටම එකම පවුලක සහෝදර පිරිසක් හැටියට තමයි මේ අවුරුදු උත්සවයේ වැඩ කටයුතු පවත්වාගෙන ගියේ. මෙවරත් ඒ ආකාරයටම අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා සියලු විධිවිධාන මේ දරුණු විජය සමිතිය විසින් කරගෙන තිබෙනවා. ඒ අනුව අද දිනේ එම උලෙල බක්මහේ අසිය කැන්දන මේ බක්මහේ අවුරුදු උලෙල වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානම. ඇත්ත සතුටුයි මේ වගේ අලියට ඇහැල්ද වෙලා දැන් ගොල්ලා ගිය පාර පළවෙනිය මං හිතන්නේ. මේ පාර තියාවිද? ඔය ඉස්සරහට එනවා ක්‍රමෙන් ඔන්න ඉස්සරහට එනවා. ඇවිල්ලා ඇහැදියයිද අපේ කොහෙද යන්නේ මේ? කොල්ලා අදිගොම ඔය අක්කා. හොඳයි. එම කුඩා දරුවන්ගේ කුඩා දරුවෝ කවුරුත් කැමති අලියට අස්තවීමට අලියට අස්තවීමේ තරගය මේ අවස්ථාවේදී තීරණාත්මක තරගයක්. ඔව් අලියගේ පිටියේ හිතියේ දරුවන්ට කෑගි 3ක් ලබා ගන්න පුළුවන් තරඟ ඕන තරම් යන්න පුළුවන්. සමිතියෙන් නොවන Come on boy, Ariel. Arre! Oh my god, come on boy, come on. Come on. Hurry, immediately. Ivinya. Arre! Yo boy. Ini hari masa ya yang. Arre! Aduh lah. Mira lede. Arre mandet. Arre, come on boy. Go. Better yaro, come on boy, come on. Go boys lah. Aye, come on. Come on boy, come on. Oh my god, come on. Aha, kollode yalo. Kollode ke gammada. Go. Go udir nearby. What big man. Dua high. Come on. First Emma, come on. Nearby the Emma. Come on. Nearby. Yeah. I will like come on. අවුරුද්දක අත්පොතහන දීලා ඒ දුවා දරුවන් පිළිගන්න ඇයිදියට අත්පොතහන දෙන්න ඕන් දොරේට කරන්න ඕන් ධෛර්යවත් කරන්න අත්පොතහන හරි අවස්ථාව උදා වෙනවා. ඉතින් මම හිතන්නේ ඒකනේ ජයග්‍රහණයට වඩා සහභාගීත්වය ගාම වැඩගත් වෙනවා. කුංචි දරුවෝගේ වැඩි හිටියෝ මම ගෙලින් යන්නේ නැන්ද ගෙලින් පොඩ අනිපෙත පොඩ දකුණු පොඩ හැරෙන්න. දකුණු පොඩ්ඩක් හැරෙන්න. දකුණට පොඩ්ඩක්. ඉදිරියට මේ සියලු කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය. දකුණ තව ඉස්සරහා. ඒ වගේම මේ ගණන් මුක්තිය ගහන්න ඕන වෙන්නේ. තව ඉස්සරහා. අම්බා ගාඩ ගැව්වා. මේකවේදී කොපි මුට්ටියද නී මුට්ටියද ආරියල වර ගැව්වා. ඔව් පස්සට යනවා ඉස්සරහට යනවා තරගේ හිතක් යවනෝයි. මනුස්සයා තාම පොළොවේ ඇවිදිනවා නමුත් පොළොව ඔව් අපිට තාමත් ලැජ්ජ සහගත තත්ත්වයක ගානන් ගන්න එපා යන්නේ.
බලාගෙන විරිස්සමන්නේලා ලඟ වෙනවා. ඔවුන් ඉතාමත් කාරණක කියන්නේ අඹගහ එතන තිබෙනවා. අඹගහේ වැදිලා මොනවා හරි දෙයක් සුළු බඩු ලෙඩක් මොකක් හරි වුණොත් ඒක පස්සේ ඉතාමත් ආසන්නයෙන් ගමන් කරන හැඩක් පේන්නට යනවා. බබා හිතන්නේ පොඩි දරුවෝ ඉවසිල්ලක් නැතුව බලගෙන මේ අනේ ටොපි ටික ගන්න. නමුත් මේකට අපේ ඉතාමත් වැඩිහිටි පරපුර ඉක්මන් කරන්නේ මේ පොඩි දරුවන්ගේ ටොපි සංසිඳාලා ලබා ගන්න. මල්කාමේ වෙලාවත් දෙනවා කියන්නකෝ. වෙලා ඉවරයි කියන්නකෝ. පොඩි දරුවන්ට කරගන්න දෙන්න. එමාපියන් ඈතට පොඩි දරුවන්ට පොඩිගේ හැදියාවක් සියම් දෙක. හරි. කලබල වෙන්න එපා. දැන් එකතු කරගත්තේ ටොපි ටික අරගෙන එන්න ඉදිරියට. හරි. ගණන් කරන්න. දැන් ඇයිදපු ඒව ගණන් කරන්න තියන්න. බකට්ටියට යන්න ටොපි ටික. ඕනාතාඩි තරටාගේ. ආනායිසිං වලවෙන් තරගේ. මේ තරගෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ගෙඩිය මත හැන්ද තබාගෙන යෑම. ගෙඩිය මත එනවා කට්ටිය ටික පැත්තේ නා හරිද? තාම විශ්ය දුන්නේ නෑනේ. හරි. තරගය ආරම්භ වුණා. අපි බලමු අපේ පොඩි බබාලා සම්බරතාවයේ ලක්කීමින් ඉදිරියට යන ආකාරය අපිට පේනවා. ඉතාලම දක්ෂ ලෙස තමයි මේ තරගයට උන් මුහුණ දෙන්නේ. මම ඉඳලා මේ වෙලාවේ 1 2 සහ 3 හොරා ගන්න පුළුවන්. ලියා ගන්න. ඕනාසයි තරගේ බලන්සනවා ඌ ඉතාමත් ඒකෙන් යනවා. DYD අතෝ වන්නේ අපේ දරුවන්ට ලබා දෙනවා ඒ දැන් වතුර බැලුම් අල්ලන වතුරත් එක්ක සම්බන්ධ ක්‍රීඩා තමයි මේ පොඩ්ඩ ඈත් වෙන්න ඕන. ආරම්භ කරන්න. තාමත් සරල තියෙන්නේ කවුරුත් අවුට් වෙන්න බලන්න නේ. තව දෙයක් තියාගෙන ඉන්න බෑ විසිලෙක් අවු කරන් දාන්න ඕන. අද යාළුවෝ එයා තරගෙන් ඉවත් කරනවා. දැන් සමහරු තියන් ඉන්නවා. ඔව් නෑ ඒක තමයි මේ මම බලන් ඉන්නේ. විසිල්නාදයත් එක්කම ආරකට පොළොව විශ්වාසයට යවන්න. ඊළඟ තරගය. ඔව්. අවසන් යුගලයේ
හරි දෙවැනි ස්ථානය කියලා මම හිතන්නේ චන්දි මාම විසින් තරගයේ ආරම්භක අවස්ථාව සම්පූර්ණ කරයි. ධර්ම විජය සමිතියේ ශක්තිමත්ම පවුල තමයි මේ වෙලාවේ තරග වදින්නේ. අනිවාර්යයෙන් අපේ බලමු පොඩ්ඩක් එක තව උද්යෝගයේ තරගයේ කියලා. මොකද දොර 8 ටීවී එක ලබා ගන්නයි කියන්නේ මේ ගමටම ගේන පළවෙනි ටීවී එක. දොර 8 ටීවී එක. අපේ අවුරුදු මුළු ගමටම එකපාර අවුරුදු සමරන්න පුළුවන් අවුරුදු. අනිවාර්යයෙන් යන්න. යන්න. හරි. හරි පසිඳු ඔය ඉස්සරහට දාලා මෙක්කෙනෙක් පස්සට දාන හොඳ තඩි ඉතරගේම කමේ ඇදින ගියාද මන්ද පල්ලෙ අදින්න ලක්ෂ 50 පඩිනා විශාල ඩෑග උදබලා කියලා බලන ඔගේ පුදුරවා තමයි ආත්ම සන්නාදය දෙන්න අවුල් සියලු දෙනාම ගෑවා අරවට යෝ ඩෑග ලබා දෙන හැටියට ඉල්ලා සිටිනවා ඊළඟට ආත්ම සන්නාදය දෙවනි ස්ථානය සයුනි තුන්වෙනි ස්ථානය අකේන්‍යා ඒක වැඩිහිටි තරගය පළමුළු ස්ථානය අජන්ත මහතා ආ දෙන්න කිවුණු සොඩලගෙන් ගෝඩිවෙස් බා ඉතා විශාල ටැගයක් රුපියල් ලක්ෂ 50ක් වටිනා ලක්ෂ 50 දෙල්ලන ලක්ෂ 50ක් වටිනා සෝලෝ යන්තයක් සෝලෝ ගෝ දෙවන ස්ථානය භාග්‍ය පුතණුවන් ලබා ගන්නවා මේ අවස්ථාවේදී 25 ලක්ෂය නැගිනියක් ඉන්නවා ඔව් ඉතාමත් වේගවල් ලෙස දුව ගොස් දෙයියදී තත්පර සන්නාදයක් දෙන්න කවුරුත් තත්පර සන්නාදයක් දෙන්න ලක්ෂ කීයයි
එම තාග ලබා දෙනවා අත්වල සන්නාටය තියෙන දෙයි දිනේට ඊළඟට එම දිනේටත් අපි අපේ ප්‍රණාය උදකරනවා. මේ පළවෙනි ස්ථානයේ ප්‍රදීපා මහත්මිය. ඔව් ඇත්තටම මගේ පොකට් එක තමයි කොකා කෝලම බීලා වගේ සල්ලි ඉවරයි. අත්වල සන්නාටය දෙන්න කොකා කෝල ලක්ෂ ඊයේ තරගේ බීමේ ප්‍රථම ස්ථානයේ. දෙවන ස්ථානය චන්ද්‍රා මහත්මිය. එවන දෙවන ස්ථානයේ චන්ද්‍රා මහත්මිය එම අපේ දිනේටත් අපේ ප්‍රණාමය නිකන්ටි මේ ටැග් එක ලබා දෙන මේ නිලා සිටිමි කරුණික. හරි. නීතා මහත්මිය අතින් එම ටැග් එකක් ලබා දෙනවා එම තුමියට. හරි. ඔව් තුමා අර ඒ උම් එකක් හම්බුණා. ලැබෙනවා. ඔව්. කබැදීමට අපි ආවන අපිට කර ඉන්දියාවට කබැදීමට. ඔව් කබැදීමේ තරගෙන් ජයග්‍රහණය ලබා ගත්තා. ඔව් හරි ජය වේවා. හරි ජය වේවා. ඔක්කොම ජය වේවා. දාගෙන යන්න. ඔව් කබැදීම. වොෂින් මැෂින් එකට බොයසම දාලා තම තමන්ගේ තෑගි සමාජික මණ්ඩලයේ තම තමන්ගේ තෑගි ටික ලබා ගන්න. යන්න. මල් විඩ ගැවුවද? ඒ මල්ලි? ඔව්.
Sikaraya, Mabella yang nari surya. Pola bahaya, berikan sikaraya. Mama gande kau demi saya. Bahaya, berikan sikaraya. Mama gande kau demi saya. හිපදී පාතරි ගමට ගිහිල්ලා යානේ විකෝටියේ නැගලා ඇවිල්ලා දිවාඩු කාලේ අපේ දැන් නැරඹිලා ගමේ යන්න මාත් එක්කලා Wala, wala,